හායි ඉතින් හතරමං හායි. ඔන්න ඉතින් අපි ටීක් ගහන්න හදන්නේ. පාට ටීක් නෙවෙයිනේ. මොනෑ මේ? නිල් වෙරළු. නිල් වෙරළු. ඉතින් අපේ මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මේ දැක්කෙත් කන්න හදන්නේ. ඔබ දැක්කෙත් අද තමයි. දැක්කෙත්. නෑ නෑනේ. කාලත් නෑනේ. කොහෙද හදන්නේ කියලා කිව්වේ? එයා කිව්වේ මාතලේද කොහෙද? මාතලේ. ඔව්. ඔව් අපේ වස්තු අරන් එල්ල දින සල්ලි දීලා මාතලේලු හැදෙන්නේ තාම කාලා නෑ, කෑවෙත් නෑ. කාලා බලන්න හදන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් අපේ පැත්තේ වෙරළු තියෙනෝනේ අපි වෙරළු වීඩියෝ උත් කරේ. කාලා බලමු නිකන්. බලන්න පොඩ්ඩක්. නිල් වෙරළුයි මේ තව නමක් තියෙනවලු මේක රුද්‍රාක්ෂ කියලා. රුද්‍රාක්ෂ. ඔව්. රුද්‍රාක්ෂ කියලා ගෙඩි જાතියක් තියෙනවා නේද? ඔව්. පිට જાතියක්. ඕක ඇතුලේ තියෙන ඕක ඇතුලේ එක පෙන්නන්න පොඩ්ඩක්. ඔයා ගාව තිබ්බනේ. ඔව්. ඔය. මේක වෙරළු රහ තියෙනවා. ඔව්. හැබැයි මෙහෙ තියෙන වෙරළු තරම් මස නැහැ. එහෙම කිස්සක් තියෙනවා. ඔව් අර ඇටේ දිග නැහැ. හරි බෝලේ වගේ රවුම්. මෙන්න. වස්තු බෝන කරන් පෙන්නන්නකෝ. මෙන්න කාලි ඉවරෙච්ච ඇටේ. හරි බෝලේ වගේ. නිකන් ඩොට් වගේ ගිරි වගේ තියෙනවා. හරි. හරිද? මේක නිකන් පාට ගාලා නිකන් දම් පාටයි නිල් පාටයි ඔක්කොම තියෙනවා නේ යන්නේ. මේ පාට ගන්න මේ වල ගෑනවන්නේ. බෑ එහෙම කරන්න බෑ. ඇති නේද? දැන් අපි මේ දැන් ඔන්න දැන් නිල් වෙරළු තියෙන පළාතේ තියෙන කට්ටිය දැන් මේ වීඩියෝ දකින්න. අනිවාර්යයෙන්. දකින්නනේ? දකින්න. ඔන්න දකින්න. අනිවාර්යෙන් අපිට ගහේ පොටයක් හරි එවන්න. මොකද අපි දැකලා නැහැ. අපිට පොටෝෙන් හරි ගහ බලා ගන්න පුළුවන් නේ. ඒක මාර විදිහට වටිනවා. නේ? වෙරළු රහ තියෙනවනේ. ඔව්. වෙරළු රහ ඇත්තටම එනවා. නේ? පාට ගාලා වගේ. ටික මේ පැත්තේ ගණන්නේ. ඔව් 200 300ක් වගේ 200ක් වගේ එනවා 100ක්. 100 200ක් වගේ එනවනේ. ඔව්. මම්මගේ. ඉදින් නැද්ද මන් දන්නේ නැහැ මේ රහක් නම් අඩුයි ටිකක් නේ. නේ? අඹුලක් නැහැ තීත්තක් නැහැ නේද? ඇතුළම කොළ පාටයි නේ. ඇතුළත් කොළ පාට වගේ තමයි තින්නේ. ඒක පොත්ත විතරයි තියෙන නිල් පාට නේ. විතර නිල් පාට තියෙන නිකන්. කහට වගේ නිකන්. ඒකනේ. ඔන්නේ නිල් වෙරළු කෑවෙත් අද දැක්කෙත් අද. හරි. වීඩියෝ එක කරා දැන් එක දිගටම ගාලා පැත්ත විකුණන්න තියෙනවා. හරි. නේ? ඔව්. නැති මොකෝ කියන්නේ තියෙන්නේ? හතරමන් නොවන්න. හතරමන්නේ හතරමන් නොවන්න. හතරමන් නොවන්න. හතරමන් එක්ක ඉන්න. ජය වේවා.